මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියොත් අපේ ඉතිහාසයේ දන්නේ නැති දේවල් රාශියක් දැනගන්න පුළුවන් වෙයි. හලෝ කොහමද? අද මම ඇවිල්ලා තින්නේ ඉතිහාසයේ බොහෝ රහස් සංගෝගෙන දෝර රජමහා විහාරයට. මේ පන්සලේ තියෙනවා අඩි 38ක බුදු පිළිමයක් එක දවසකින් අරපු. අපි යන් ගිහිල්ලා බලලා කතා කරමු. දෝර රජමහා විහාරය කියන්නේ විනාඩි 5කට විස්තර කරන්න අමාරු පන්සලක්. මේ රජමහා විහාරේ පිහිටා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාවල කියන ප්‍රදේශයේ. බණ්ඩාවල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 8ක වගේ දුරක් තමයි තියෙන්නේ. රජමහා විහාරයේ නිර්මාණය කළ තියෙන වලගම්බා රජු විසින්. මේ පන්සලේ ඉතිහාසය ගත්තම රාවණා ඉතිහාසය දක්වා දිව යනවා. මේ කුඩාවට කලාගෙන දොළපාර තමයි පහත් බිම්වල කෙත්වතු සරුසාර කරන බදුලෝය. විහාරස්ථානයේ පුදුම හේතුව තමයි අඩි 38ක බුදු පිළිමයක් එක දවසකින් නිර්මාණය කරපු. ඇත්තට තාක්ෂණයේ දියුණුවලා තියෙන මේ කාලේ මේ වගේ බුදු පිළිරුවක් නිර්මාණය කරගන්න පුළුවන් වේද එක දවසකින්? මේ පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන වලගම්බා රජු විසින්. මෑත කාලීනව අලුත්දෙඩියා කටයුතු කරලා තිනු ඉනෙන් පහළ කොටස. බුදු පිළිමේ සම්පූර්ණයෙන්ම නිමා කරන්න බැරි වෙච්ච හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව සොළීන් ආක්‍රමණය. දෙක ගලේ තිබුණු දෝෂයක්. ඒ වගේම තුන්වෙනි හේතුව එක් රැයකින් නිමා කරන්න හිටපු නිසා එළි වැටුණට පසු රජු පිටව ගියා. මම මේ යන්නේ දෝර රජමහා විහාරයේ විහාර ගිය ඇතුළත. විහාර ගිය ඇතුළේ තියෙන සිතුවම් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ නිර්මාණය කළ සිතුවම්. මේ සෑම සිතුවමක් නිර්මාණය කළ තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. ගස්වල මුල්, පොතු, ගෙඩි, පාෂාණ කුඩු වර්ග. මේ විහාරස්ථානය 1996 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක ස්මාරකයක් ලෙස නම් කර ඇත. විහාරස්ථානයේ පුරාවිද්‍යාවට අයිති වෙන ප්‍රධානම හේතු අඩි 38ක හිටි බුදු පිළිමේ ගල්ලෙන් ගල් කටාරම් අනුරාධපුර යුගයේ බිතු සිතුවම්. වලගම්බා රජු සොරීන් ආක්‍රමණ වලින් සැඟවිලා සිටපු ස්ථානයේ තමයි මේ තියෙන්නේ. සැඟවිලා සිටපු ස්ථානයට උපහාරයක් ලෙස තමයි වලගම්බා රජු විසින් විහාරගයක් නිර්මාණය කළා තියෙන්නේ. මේ තැන තමයි රාවණා ඉතිහාසයට එකතු වෙන තැන. මේ උමන් මාර්ගයේ නිර්මාණය කරලා තියෙන රාවණා රජු විසින්. රාවණ රජුන්ට පසු වලගම්බා රජුත් මේ උමන් මාර්ගය භාවිතා කරලා තියෙනවා. මේ ගල්ලෙන ආරක්ෂා කරන්න නාගයෙක් ඉන්නවා. ඒ නාගයාට අදටත් ගම්මුන් බිත්තරයක් ගෙනලා තියෙනවා. මේ ගල්ලෙන ගැන විස්තර කරලා වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලට ඉස්සරහට දෙනවා මම. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් බලන්න මාව ෆලෝ කරගෙන ඉන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. දායක සභාවේ අංකල් කෙනෙක් පොඩි විස්තරයක් කරන මේ ගල්ලෙන ගැන ඒකත් අහගෙන යන්න. ආයෙත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න. නැති ගිහිල්ලා තියෙනවා සුද්දකුයි බල්ලෙකුයි සුද්දාගේ බල්ලයි. ඇවිල්ලා නෑ. දෙන්නම ඇවිල්ලා නෑ කියලා තමයි කියන්නේ. යටට යනකොට මෙතනින් යනකොට පටන් ගන්නකොට බෝගොඩට යනවා. ඒ රුසේ අනිත් පැත්තෙන් හැරෙනවලු රාවණැල්ලට. රාවණැල්ල ගිහුවා. රාවණැල්ලෙන් බහින්න තියෙන්නේ රක්ෂිත විහාරස්ථානය. ඒකත් පුරාණ එක. ඒකෙන් තමයි රාවණැල්ල ඇතුළට බහලා තියෙන්නේ. ගිහිල්ලා තියෙනවනේ කට්ටිය බලන්න. පොකුණක් තියෙනවා පොකුණ එහාට යන්න බැහැ. නිල්දිය පොකුණද? නිල්දිය පොකුණ. නිල්දිය පොකුණ යන්න බැහැ. එතන තියෙනවා ගුහාවල් හතර වටේටම කොහෙටද කියලා හොයන්න ගිහින් යන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බයින්ද වෙලා එතන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගෙන් දෙක ඉඳලා පායිනවා දුබෝ යනවා. වෙයිට කරන සුහුරිත් එක්ක යනවා. මොහොම පේනවා. ඉතින් එහාට යන්න බැහැ. ద్వාරයේ තියෙන පවතින ආකාරයට රාවණ රජුගේ නිප්පත්තිකව නෙමෙයි ඉතින් සිහිසුන්ව ඉන්නවා කියන්නේ එතන. රාවණ රජු සිහිසුන්ව ඉන්නවා කියන්නේ එතන නේද? ඊයක් වෙදලා තියෙනවා මෙතන. අයියර
මලයාලම් ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන කට්ටිය ඉන්නවනේ. තැමිල් කට්ටිය. ඒ කට්ටිය අර ඊතලයට පණ පෙව්වනේ. ඒ කියන්නේ ඊතල දැන් ඔය ඉරාන ඉරාකයට හොයාගෙන යන්නේ. ඒ වගේ ඊතලේ හොයාගෙන ගිහිල්ලා නේද වැඩිලා තියෙන්නේ. එකක් වැඩිලා තියෙන්නේ ඒ රාවණයගේ. ඒක තමයි කන බෙහෙත් වගේ තැන්ට තැම්පත් කරලා ඉන්නවා කියන්නේ. කවදා හරි නැගිටිය කියලා බයක තමයි ඉන්දියාවේ දෙමළ කට්ටිය රාවණ රජුව පුච්චන්නේ. පිළිමි හදලා පුච්චන්නේ නේද? පිළිමි හදලා පුච්චන දැකලා තියෙනවා. ඔව්. පිළිමි හදලා පුච්චලා ගඟට දාන්නේ ඒ බයට. සංහතිය නැති කරනවා. ඒ බය තියෙනවා තාම ඒකට.